අයිබෝන් කොහොමද ඔයාලට ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකකින් ඔගුල හම්බ වෙනවා අද අපි කතා කරන මාතෘකාව ගොඩක් වෙලාට වැදගත් වෙයි 2025 හරි 2026 හරි UK වලට එන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට ස්ටඩීස් වලට වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දැනට ඇවිල්ලා ස්ටුඩන්ට්ස් වීසා වල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි දැන් අද වෙනකොට UK වල තත්ත්ව ගත්තොත් ඔගුලන් මොන විදිහේ උපාධයක් කරත් ජොබ් මාකට් එකේ ලොකු තරංගයක් තියෙනවා හේතුව ගවර්මන්ට් එක දැන් ගොඩක් එන්කරේජ් කරනවා තමන්ගේ රටේ සිටිසන්ස් ලාව මේ රැකියාවල මේ යොදවන්න මොකද අන්එම්ප්ලොයිමන්ට් රේට් එකක් කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් නෙමෙයි රැකියාව නොකරන ලොකු පිරිසක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් වෙනම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරනවා වීක්ලි බේසිස් ඒගොල්ලොත් එක ටච් බේසස් තියලා කෝල් කරලා ඒගොල්ලන්ගේ CV ඩෙවලොප්මන්ට් කරියර් ගයිඩන්ස් ඒ දේවල් කරනවා ඉතින් ඒගොල්ලන් ගවර්න්මන්ට් එක ආයතන වලට පවා කියලා තියෙන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ස්කිල් එක රට ඇතුළෙන්ම හොයලා රෙක්රූට් කරගන්න බලන්න ඒ කියන්නේ ලෝකල්ස්ලට වැඩි chance එකක් දෙන්න කියලා. ඉතින් ඒ ස්කිල් එක නැත්තම් එයාව වෙන රටක කෙනෙක්ව ඒ රැකියාවට ගන්නව නම් ඒ වෙන මේ වෙනුවෙන්ම ජස්ටිෆිකේෂන්ස් දෙන්න වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වකදී ලේසි නැහැ කලින් තිබුණ තරම්ම රැකියාවක් හොයාගන්න එක. ඉතින් මේ කියන කාරණා වැදගත් වෙයි. මොකද අපි ප්ලෑන් එකක් ඇතුව එන්න ඕනේ. ඒ ආවහම අපි දැන් හිතමු ස්ටුඩන්ට් වීසා එකකින් ආව කියලා. උගලන්ට පැය 20ක පාර්ට් ටයිම් වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා. අපි හිතමු මේක ඔයා මොන විදිහේ රැකියාවක් කරත් ගොඩක් වෙලාවට රෙස්ටුරන්ට්ස් වල එහෙමනේ අපි වැඩ කරන්නේ. නමුත් ඔගොල්ලෝ අනිවාර්යෙන් සතියට පැය 2ක් 3ක්වත් එක්ස්ට්‍රා තියාගන්න මේ වොලන්ටියරින් වලට. දැන් මොකද වොලන්ටියර් කියන එක මේ ගොඩක් වැදගත් වෙනවා UK වගේ රටකදී මොකද කාරණා කීපයක් එක්ක. මම ඒක ඉස්සරහදී කියන්නම් මොකක්ද මේ වොලන්ටියරින් කරන එකෙන් ඔයගලන්ට තියෙන වාසිය කියන එක. හරි. පළවෙනි වාසිය තමයි දැන් අපිට අවුරුදු 10ක 15ක එක්ස්පීරියන්ස් තිබුණත් ඔයගොල්ලෝ හිටපු රටේ තේරුමක් නැහැ මේ රටවල් ඒවා පිළිගන්න කැමති නැද්ද? ඒගොල්ලන් ඒව වැඩි කන්සිඩර් කරන්නේ නැහැ. ඉතින් එතකොට මේ රටේ වාට මොනවා හෝ එක්ස්පීරියන්ස් එකක් පෙන්නද්දී වොලන්ටියර් වැඩ කරලා තියෙන එක ලොකු අවස්ථාවක් වාගේ CV එකේ ඒ දේවල් වාට සඳහන් කරන්න පුළුවන්. ඔයා හිතන්නේ ඔය යුනිවර්සිටි එකේ වොලන්ටියරින් කරනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ තව මම වොලන්ටියර් කරන්න පුළුවන් ආයතන ගැන මම තව ඩීටේල් ඉස්සරහට කියන්නම්. ඒ වගේම වැදගත් වෙනවා දැන් CV එකට මේ දේවල් දාන එකට එහා ගිහිල්ලා දැන් ඔයා අපි හිතමු ඩිග්‍රී එක ඉවර වෙලා රැකියාවකට ඇප්ලයි කරනකොට ඔයාට අනිවාර්යෙන් රෙෆරන්ස්ලා ඇඩ් කරන්න වෙනවා වගේ CV එකට. ඉතින් එතෙන්දී ලංකාවේ ඉන්න මේ CEOස්ලා ඇඩ් කරනවටත් වඩා වැදගත් වෙන්නේ මේ රටේ ලැබපු අත්දැකීමක් එක්ක ඔයාට රෙෆරන්ස් දෙන්න පුළුවන් නම් යුනිවර්සිටි එකේ ඔයාට ලෙක්චරර් කෙනෙක්ව රෙෆරන්ස් දාන්න පුළුවන්. නමුත් ඔයාට මොන හරි වැඩ කරලා එක්ස්පීරියන්ස් එක තියෙන රෙෆරන්ස් එකක් ගොඩක් වටිනවානේ. ඉතින් අර වගේ වොලන්ටියර් කරපු තැන්වල ඔයාට එම රෙෆරන්සස් ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒකත් ඔයාට තියෙන ලොකු වාසියක් මේ වොලන්ටියරින් වැඩ කරන එකේ. ඊළඟ එක තමයි කනෙක්ෂන්ස්. දැන් අපි කොහොම කතා කරත් දැන් අපේ CV එකක් අපි මොකකට හරි ඇප්ලයි කරනකොට අපිට ගොඩක් මේ තරගකාරී රැකියාවට පිටාවක්නේ තියෙන්නේ. ඒකෙදි සමහර වෙලාවට දැන් ඉන්ටර්නැෂනල්ස්ලා ගැන ඒගොල්ලන්ට තියෙන ඉම්ප්‍රෙෂන්ස් තියෙනවා. දැන් රට ජාතිය සඳහන් කළා දැම්ම නැත්තම් අපි පොදුවේ ඒෂියන්ස්ලා විදිහටනේ ගන්නෙ. ඉතින් එතකොට සමහර වෙලාවට අපිට අසල්වාසී රටේ විදිහට හිතලා රිජෙක්ෂන් වෙන්නත් පුළුවන්. මොකද ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට තියෙන ඉම්ප්‍රෙෂන් එකක් මත. මොකද පුද්ගලයාව වෙනම දන්නේ නැහැ. හොඳ ක්වොලිටිස් තියෙන හොඳට වැඩ කරන හැම කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම අඳුනා ගැනීමක් කරන්න ඔයාව ඉන්ටර්විව් එකටවත් කෝල් කරන්න ඕනේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ ජොබ් 1000කට දැම්මත් ඉන්ටර්විව් එකක් එන්නේ කීයෙන් කීයද? ඉතින් ඒක නිසා වොලන්ටියර් කරද්දී ඔයාට ඒ තැන්වල ඉන්න ආයතන ප්‍රධානීන් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා. ඔයාව කවුද කියන එක ඔයාට එතන වැඩ කරලා පින්නන්න අවස්ථාව හම්බුනේ. කනෙක්ෂන්ස් හරි වැදගත්. හැබැයි එකම කාරණාව ඔයා වොලන්ටියරින් වලට යන්න එපා මේ රස්සාවක් හොයාගන්න, රෙෆරන්ස් ගන්න කියන අර පටු අරමුණ හිතේ තියාගෙන යන්න එපා. ඒ ඔයාට ලැබෙන මොකක් හෝ ඒ වොලන්ටියරින් හම්බ වෙන ඩියුටි එක හරිම මේ හදවතට එකඟව ඔනස්ට්ලි කරන්න.
එතකොට තමයි වාට කරනති හරියන්න සහ ට මේ දේවල් රෙෆරන්ස එකක් ගන්න හැර ඒ දේවල් අනාගතයේදී කරගන්න පුළුවන් වෙන්නේ. හරි අපි බලමු UK වල මොනවද තියෙන මේ වොලන්ටියරින් ඔපචුනිටිස් කියලා. දැන් හැමෝම දන්න දෙයක්නේ යුනිවර්සිටි යූනියන්ස් වල යුනිවර්සිටි එක ඇතුළේ එක ප්‍රෝග්‍රෑම්ස් වලට වොලන්ටියරින් කරන්න පුළුවන් පොඩි කෙටි කාලින විදිහට. ඊට අමතරව ගියොත් ගොඩා කමියුනිටි ප්‍රොජෙක්ට්ස් ඔය ස්කිල් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. දැන් මම නම් විදිහට කිව්වොත් තියෙනවා ඔය Age UK ඊට පස්සේ The Trussell Trust කියලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් රන් කරන්න ඔය ෆුඩ් බැංක්ස් ඒ කියන්නේ මේ මිනිස්සු ඉන්නවනේ මේ මොන හරි හෝම්ලස් හරි සාගින්නේ කියන්නේ හංග ඒව මැනේජ් කරන්න තියෙන ආයතනයක්. ඒවයි ගොල්ලඩක් වොලන්ටියර්ස්ලා ගන්නවා. ඊට පස්සේ බ්‍රිටිෂ් රෙඩ් ක්‍රෝස් එක ඊට පස්සේ නැෂනල් ට්‍රස්ට්. මොකද නැෂනල් ට්‍රස්ට් එක ගොඩක් අර හිස්ටොරිකල් සයිස් නේචර් මේ කන්සර්වේෂන්ස් ඒ වගේ දේවල් කරන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් වොලන්ටියර්ස්ලා ගන්නවා. ඊළඟට වුඩ්ලන්ඩ් ට්‍රස්ට්. ඒකත් ගොඩක් කලාවට අර ප්ලාන්ටින් ප්‍රොටෙක්ටින් ට්‍රීස් ඇන්ඩ් වුඩ්ලන්ඩ්ස් තමයි ඒගොල්ලන් ගොඩක් කලට කරන්නේ. ඉතින් ඒගොල්ලොත් වොලන්ටියර්ස්ලා ගන්නවා. ඒ වගේම සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් ඊට පස්සේ රොයල් වොලන්ටියරින් සර්විස් Action for Children ඊට පස්සේ Save the Children's UK ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි The Scouts and Girl Guide in UK. ඒක ගොඩක් වැදගත් මොකද ඒගොල්ලන්ගේ ඒ සෙෂන්ස් තියෙන්නේ ස්කවුටින් සෙෂන්ස් තියෙන්නේ හවසට. හවස 6:00 ඉඳලා සාමාන්‍ය රැයට විතර වෙනකම්. සතියට එක දවසක් වගේ. ඉතින් ඒ වගේ තැනක ඔයාලට වොලන්ටියරින් කියොත් ලැබෙන ඔපචුනිටිස් ගොඩක් තියෙනවා. ස්කවුටින් වල ගොඩාක් ඒගොල්ලන්ගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒවා ඔයාලට නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම මේ ස්කවුටින් වොලන්ටියර් කෙනෙක් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට්ස් වල ගොඩාක් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් මොඩියුල්ස් වලට ඔයාලට ෆ්‍රී ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඒව ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට එකතු වෙනවා. ඔයාලට එක්ස්පීරියන්ස් එකක් වෙනම ගේන් වෙනවා. ඊට පස්සේ තව එතනින් එහාට ගියොත් එහෙම දැන් ඒ වගේ ළමයිත් එක්ක වැඩ කරන වොලන්ටියරින්ස් කියන්නේ ළමයි වෙනුවෙන් කරන මොකක් හෝ වොලන්ටියරින්ස් වලට ඔයා සහභාගී වෙනවා නම් එතෙන්දී ඔයගොල්ලන්ට මේ PVG චෙක් එක මේක UK ඉන්න කෙනෙක් නම් දන්නවා. ඉතින් ඒ PVG චෙක් එක නොමිලේ කරගන්න පුළුවන් වෙනවා. මොකද ඒගොල්ලෝ ඒ ආයතන විසින් මේ වොලන්ටියරින් බේස් එකේ කරනවා. මොකද ඔයාට උතර මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඔය දේ කරන්න ගියොත් ඔය මුදල් ගෙවලා තමයි මේ එක කරගන්න වෙන්නේ. ඉතින් ඒවා බෙනිෆිට්ස්. ඊට පස්සේ තව අපි කතා කරොත් දැන් ඔයාගේ යන ෆීල්ඩ් එක බලලා ඔයාට වොලන්ටියරින් සයිට්ස් ගොඩක් හොයාගන්න පුළුවන්. මොකද දැන් LinkedIn එක through ගොඩාක් ඔන්ලයින් වොලන්ටියරින් ඔපචුනිටිස් තියෙනවා. දැන් අපි ගත්තොත් HR ඔයාට වෙන ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් කෝචින් ඒ වගේ දේවල් ඔයාට ගොඩක් වොලන්ටියරින් ඔපචුනිටිස් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ගැන හිතන්න මොකද මේක දැන් ගොඩක් වැදගත් ඕගලන්ට දැනට ඇවිල්ලා ඉන්න ස්ටුඩන්ට්ස්ලටත් ඉන්න අයටත්. මොකද ජොබ් මාකට් එක දැන් ගොඩක් මේ කොම්පිටිටිව් සහ අර ලෝකල්ස්ලට ඔපචුනිටිස් දෙන එකත් එක්ක අර ඉන්ටර්නැෂනල්ස් අයට ඔපචුනිටි නැතුව නෙවෙයි. නමුත් ඒක ටිකක් සීමා වෙලා තියෙනවා. ඒ තියෙන ටිකට හැම ස්ටුඩන්ට් කෙනෙක්ම try කරනවා. ඉතින් ඒක හරි කොම්පිටිටිව්. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන්න මේවා කරොත් ඔයාගේ CV එක grow වෙනවා. ඔයාට connections හැදෙනවා. ඔයාට references ගොඩක් හැදෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මම මගේ පහළ මේ description box එකේ දාන්නම් volunteering කරන්න පුළුවන් ආයතන ගොඩක links. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. බොහොම ස්තුතියි.